සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේටර් YouTube channel එකට. ඉතින් අස්වැසුම සම්බන්ධයෙන් දැන් සුළු මොහොතකට පෙර ලැබුණු විශේෂ නිවේදනයක් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ විදිහට දැන් සුළු මොහොතකට පෙර නිවේදනයක් ඇවිල්ලා තියෙනවා. රජයේ අවුරුදු සහන මල්ල ලබා දීම අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දෙයි කියලා. ඉතින් ඔයාලට මතක ඇති අස්වැසුම හරහා මේ අවුරුදු මාසයේ සහන බඩු මල්ලක් ලබා දෙනවා කියලා රජය කලින් ප්‍රකාශයක් සිදු කරලා තිබුණා. ඉතින් ඒක తాවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දෙයි කියලා මේ විදිහට නිවේදනයක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ නිවේදනයේ තව මොනවාද සඳහන් වෙන්නේ කියලා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබා දීමට රජයගත් තීරණය తాවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම් සභාව දැනුම් දී තිබෙනවා කියලා සඳහන් කරනවා. තව මේකේ සඳහන් වෙනවා එම ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සහ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මැතිවරණ කොමිසම් සභාව ලිඛිතව දැනුම් දී තිබෙන බව සඳහන් වෙන්නේ. ඉතින් මේවත අයවැය යෝජනාවට අනුව රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් මෙම ආහාර පැකේජය රුපියල් 2500ක තහන මිලට ලබා දීමට තීරණය වී තිබුණා කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙයාලා මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ ආහාර පැකේජය తాවකාලිකව අත්හිටවලා මේක පළාත් පාලන ඡන්ද විමසීමෙන් පස්සේ මේක ලබා දෙනවා කියලා තමයි මෙයාලා මෙතන සවිස්තරාත්මකව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.